සුබ දවසක්. අපි අද කතා කරන්නේ වෙනත් මාතෘකාවක් ගැන. ඒ කියන්නේ අපි දන්නවා බොහෝ රෝගීන් අපිට එන්නේ මේ බෙල්ලේ හෝ කොන්දේ කැක්කුම් එක්ක. ඒ එන අය බොහෝ දෙනෙක් හිතනවා එයාට මේ බෙල්ලේ හරි කොන්දේ හරි කැක්කුමක් ආවම ඒකට හේතුව ස්නායු ආබාධයක් කියලා. නමුත් ඔබ දැනගන්නට ඕනේ බෙල්ලේ සහ කොන්දේ වේදනාවල් එන බහුතරයකට වෙනත් රෝග ආබාධවලදී මේ බෙල්ලේ හෝ කොන්දේ කැක්කුම් එනවා කියලා. නමුත් ඔබ එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඔබ වයස සාමාන්‍යයෙන් 50ට වඩා වැඩි නම් ඔබගේ ඇඟේ වෙනත් කොහේ හරි ස්ථානයක ගෙඩියක් තිබිලා තියෙනවා නම් ඒ ගෙඩියක් හිතන පිළිකාවක් වෙන්නත් පුළුවන්. සමහර පිළිකාව බව හඳුනාගත්තේ නැතුව වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක ඔබ පිළිකා විශේෂඥයෙක් ළඟට නිතර යනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔබගේ